මං හරිම ආසම දෙයක් තමයි ට්‍රැවල් කරන එක. ඒක පුංචි කාලෙම මං දැක හීනයක්. මං දැන් කියන්න හදන්නේ කාලෙකට පස්සේ මට ලංකාවට යන්න පුළුවන් වුණා. අවුරුදු 2.5කට වගේ පස්සේ. ඒකත් රාජකාරී වැඩකට. හරිම හදිසියේ ගිය ගමනක්. මම නම් ඉතින් හරිම කම්මැලි වීඩියෝ ගන්න, වීඩියෝ එඩිට් කරන්න. හැබැයි ඉතින් මට හිතුණා මගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් ටිකක්, වීඩියෝස් ටිකක් එකතු කරලා ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්වන්න ඕනේ කියලා. අවුරුදු 2.5කට වගේ පස්සේ ලංකාවට ගිය නිසා මට මේ ගමන ගොඩක් විශේෂ වුණා. සාමාන්‍යයෙන් ඉතින් ෆෝන් එක අතේ තියෙනවා නම් වීඩියෝ කරන්න ඉතින් මං හරිම දක්ෂයි. ඉතින් ලංකාවට ගියේ රාජකාරී ගමනක් කියලා කිව්වනේ. ඇත්තටම මේ රාජකාරියත් එක්ක මේ සංචාරය ගොඩක් වැදගත් වුණා. ගිය ගමන් ඉතින් තේ එකක් එහෙම බීලා ටිකක් ගිමන් නෙව්වා. තලවතුකොට මොනාරිජ් හෝටලේ තමයි නවතින්න හම්බුනේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඒකේ ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මං ආසම කෑම තමයි මං හදාගත්තේ. මට ඉතින් ලංකාවට ආව කිව්වොත් ආප්ප කිරිබත් ඒ වගේමයි ගමේ විදිහට කෑම තියෙනවා නම් ඊට වැඩි දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් ෆොටෝ එකක් එහෙම අරගෙන මගේ රාජකාරී ගමන පටන් ගත්තා. ඇත්තටම අද යන්න තියෙන සයිට් විසිට් ටිකක්. කැන්ටබරි, එතකොට ඕෂනා, ක්‍රෙසීඩා, පෙන්ටාරා, වෝට්ඩේල් සයිට්ස් වලට ගිහිල්ලා සයිට්ස් වල කොහොමද මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන්ස් වෙන්නේ කියලා ඔන්න බලා ගන්න මට තිබ්බ පළවෙනිම වැඩේ. සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක්ට මේ දේවල් අපි එක්ස්ප්ලেইন කරනකොට ඒ සයිට්ස් අපි දැකලා තියෙනක හරිම වැදගත් වෙනවා. එතකොට අපිට හරිම සර්විස් එකක් අපේ කස්ටමර්ට දෙන්න පුළුවන්. ඒකෙන්ද පළවෙනි දවසට ලෑස්ති වුණේ හරිම ආසාවෙන්. මොකද මම මේ සයිට්ස් බලන්න හරිම ආසාවෙන් හිටියේ. සෝරි අද මගේ මේ වොයිස් එක නම් ඒ තරම් හොඳ නෑ. මොකද මේ දවස්වල මගේ වොයිස් එක හොඳටම වෙනස් වෙලා. මුලින්ම ගියේ කැන්ටබරි එකට. කැන්ටබරි එකේ ආලෝකව මීට් වෙලා අපේ සෝෂල් මීඩියා ටීම් එකත් එක්ක ඔන්න කැන්ටබරි එක ගැන මිඩ්ල් ඊස්ට් අපි ඉන්න කස්ටමර්ස්ලා වෙනුවෙන් ප්‍රෝග්‍රෑම් එකක් රෙකෝඩ් කරා. ඒක නම් හරිම බොහොම සතුටින් ගත කරපු දවස් 2-3ක් කියලා කිව්වොත් හරි. සෝෂල් මීඩියා කණ්ඩායමත් හරිම හෙල්ප්. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි. ෆස්ට් ටයිම් මට ඒගොල්ලෝ මීට් උනත් විමුක්ති ඇතුළු කණ්ඩායම මට ලොකු සපෝට් එකක් දුන්නා. ඔයාලත් කැන්ටබරි එකකින් විලා එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි ගන්න. ඊට පස්සේ ඉතින් කාට්ටිය ලන්ච් අරගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන ආවා. ඇවිල්ලත් රෙස්ට් කරන්න හම්බුන්නේ නැහැ. රෑ මාව බලන්න මගේ හොඳ යාළුවෙක් ආව රේණු කියලා. ඔන්න ඉතින් පහුවදා. එදත් ඒ වගේම තමයි ගමේ කමට මොනාරිච් එකෙන් තලවතුකට කෑම ටික කාලා උදෙන්ම ඊට පස්සේ ඉතින් ඊළඟ වැඩ ටිකට මම ලෑස්ති වුණා. ඔව් අද නම් පුංචි බ්‍රේක් එකක් හම්බෙච්ච දවසක්. මං ගියා මගේ පොඩි අක්කා බලන්න නදීකා පාරදුරට. ඊට පස්සේ මම ලොකු අක්කවත් බැලුවා. හැබැයි මට එයාත් එක්ක ෆොටෝස් ගන්න අමතක වුණා. ඊට පස්සේ ඉතින් මගේ හොඳ යාළුවෙක් තමයි ධනංජය. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. ඉතින් ධනංජයවයි රසිකවත් හම්බෙලා ඒ වැඩේත් ඉවර කරා. අද තමයි විශේෂම දවස. අද මං හෙඩ් ඔෆිස් එකට යන්න ඕනේ මීටින් එකට. මොකද මං හවස ෆ්ලයි කරන්නත් තියෙනවා. ඒකින්ද එදා උදෙත් ලෑස්ති වුණා. මම හරි මාසයි
මොනාච් එකට මොනාච් ඉම්පීරියල් එකට. මොකද ඒක හරිම නිස්කලංක තැනක් කියලා මට හිතුණා. ඉතින් ඇත්තටම අර ආගන්තුක සත්කාරයට ලංකාවේ ඉන්න හැමෝම දක්ෂයිනේ. ඒ වගේමයි හරිම ආදරණීයයි, විශේෂයෙන්ම හෝටල් ශාස්ත්‍රයේ ඉන්න අය. ඒගොල්ලෝ මට පුදුම විදිහට සැලකුවේ. ඉතින් එදාත් මං උදේට කාලා බීලා ඒගොල්ලන්ට ස්තුති කරලා තමයි හෙඩ් ඔෆිස් එකට ගියේ. මොකද මං එදා ඩුබායි වලට ආපහු සැරයක් යන්න හිතාගෙන හිටපු නිසා. ඒත් ඉතින් පොඩි ඉතින් වීඩියෝ එකක් එහෙම දාගෙන ෆොටෝස් කීපයකුත් ගත්තා. ඒවත් නොකර බෑනේ. ඊට පස්සේ ඉතින් ඔන්න මගේ හොඳම යාළුවෙක් ඉන්නවා යශෝදා හෝම්ලෑන්ඩ්ස් වල. යශෝදාගේ ටීම් එකයි මීට් වුණා කස්ටමර් කෙයා. මේ තමයි අපේ හෝම්ලෑන්ඩ්ස් හෙඩ් ඔෆිස් එක. එතරම් ගිහලා නිකන් හිටියේ නැහැ. තවත් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරගත්තා මිඩල් ඊස්ට් ඉන්න අපේ කස්ටමර්ස්ලා වෙනුවෙන්. මොකද අපේ හෙඩ් ඔෆිස් එකේ තියෙන ඔපරේෂන් එක ගැනත් මිඩල් ඊස්ට් ඉන්න ඔයාලා දැනගන්න ඕනේනේ. ඒකින්ද තමයි මම මේ ගිය දවස් 2-3ක සංචාරය තුල පුළුවන් තරම් ලොකු වැඩ කොටසක් කරගන්න හිතුවේ. මේනි විමුක්ති ජෙනරල් මැනේජර් ඔපරේෂන් අපේ ලංකාවේ බ්‍රාන්ච් එකේ. ජෙනරල් මැනේජර්ස්ලා දෙන්නෙක්ගේ මුණ ගැහිමක් එකට. විමුක්ති හරිම දක්ෂයි. මම කලින් අවුරුදු 8ක් විතර හෝම්ලෑන්ඩ්ස් වැඩ කරන කාලෙත් විමුක්ති මාත් එක්ක වැඩ කළා. උන් ඉතින් දැන් තමයි කල්පනාවක් දාගෙන මම එයාපෝට් එකට එන්නේ. එයාපෝට් එකට ආපු විදිය නම් කියන්න බෑ. ඒ තරම් පරක් වෙලා තිබුණා මං එනකොට. හැබැයි ඉතින් වීඩියෝ එක දකිනකොට නම් පරක්කුයි කියලා පේන්නේ නැහැ. මං හොඳට වෙලා ඇතුව ඇවිල්ලා වගේ තමයි ඇවිදින්නේ. ඉතින් එනකොට නම් ඉතින් මට පොඩි දුකක් දැනුණා. ලංකාවේ ඉඳලා එනකොට ඉතින් ලංකාවේ හැම දෙයක්ම මතක් වෙනවනේ නේද? ඒත් ඉතින් ආයමත් සැරයක් මම ඩුබායි වලට යන්න ඕනේ. මගේ පුතාලා දෙන්න ඉන්නේ ඩුබායි වල. මම වැඩ කරන්නේ ඩුබායි වල. ඉතින් ඔන්න මම ෆ්ලයිට් එකේදී ලංකාවට සමු දුන්නා. දැන් ඉතින් ඩුබායි වලින් බහින්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ලංකාවට ගිය සංචාරය හරිම සුන්දරයි. හැමෝටම thank you so much. ආයි හම්බෙමු ඉක්මනටම දවසක. ලංකාවට ආදරේ. ඒ වගේමයි ඩුබායි වලටත් ගොඩක් ආදරේ. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජීවිතේ බොහොම කෙටි. ඉන්න කාලේ අපිට මේ මතකයන් විතරයි ඉතුරු වෙන්නේ.